ඔව් ලාලා ඒ මොකෝ මේ පැත්තේ. හරි හරි. මම ආවේ මේ කලන්සූරිය මහත්තයා එන්න කියලා තියෙන SI කලන්සූරිය. මොකද්ද මේ උදේගම්මන්පිලගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් උදේගම්මන්පිල ඉන්නවනේ. උදේගම්මන්පිලත් එක්ක මම වීඩියෝ එකක් කරා. මම තමයි වීඩියෝ එක ඇල්ලුවේ. ඒ සම්බන්ධයෙන් මේ අල්ලස් එකේ සභාපති මහත්තයාට සභාපතිට පොඩි මොකද්ද උණයි කියලා. ඒක දැන් අපි දන්නෙත් නෑ වීඩියෝ එක මං ගාව නෑ. මට හොයාගන්න බෑ. ඊයේ කතා කරේ මං කිව්වා ලියුමක් එවන්න ඕනෙත් නෑ මම අදම එන්නම් කියලා. මොකද ඉක්මනට කරගන්න එපා මම නුවරඑළිය යන්න තියෙනවා. ඉතින් වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් ලියුමක් එවනවා පැමිණිල්ල එවනවා. මට ඕනේ නෑ පැමිණිල්ල ඕනෙත් නෑ. මට ඒක උත්තර දුන්නේ නෑ කියන දෙයනේ. අපි මේ හොරකමක් වංචාවක් දූෂණයක් කළා නෑනේ. ඉතින් අපි ඉතින් මේ මාධ්‍යවේදීන් හැටියට මාධ්‍ය වාර්තාකරණය කරන්නේ. ඉතින් ඒ වාර්තාකරණය කර තමයි මේ යන්නේ. ඒ තමයි පැමිණිල්ල කරන්න තියෙන්නේ. අත්ෙන් ඔයා ඇවිල්ලා ලාලයි මොකටද මේ දැන් මොහොම අල්ලස් එකට යද්දි ඔයා වීඩියෝ ගත්තනේ. දැන් ඔයාව වීඩියෝ ගන්න සිද්ධ වුණා. මාවත් වීඩියෝ ගන්න සිද්ධ වුණා. දැන් බලන්න ඒක තමයි කියන්නේ. දැන් මං ඔයාගේ අර ප්‍රශ්න අහන්න සිද්ධ වුණානේ. අන්නසේ. වයිද දැන් මාධ්‍යවේදීන්නේ. හරි ලාලා එහෙනම් ගිහින් එන්න පරිස්සමෙන් හරි. රයිට් හරි. ඇතුල් වෙනවා ගෑස්. නෑ ඇත්තටම අර වෙලාවකට වෙන්න තියෙන දේවල් ඉතින් කොහොමදත් වෙනවනේ. ඉතින් වළක්වන්නම බෑ. හරිද? ඉතින් එවම ඒතරට යනවා ලාලා අයියා. හරි. ජය වේවා. ඉතින් එන්න පරිස්සමින්. ඔය ඔතනත් ඇවිල්ලා කතා කරගෙන ඉන්නේ.